Hey yo, what's up? ඉතින් මොකද වෙන්නේ? කොල්ල කෙල්ල සැපේ ඉන්නවද? ඉතින් after long time අදත් අපි ආවා වීඩියෝ එකක් අරගෙන වැඩි බයිලා ගහන්න නැහැ. වැඩි කියවන්නෙම නෑ අද. හරිද? ඉතින් ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගන්න. අපේ channel එක හරිද? subscribe කරගන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, වීඩියෝ share කරන්න, කට්ටියට බලන්න. හරිද? ආයෙ මතක් කරනවා අපේ music channel එක, Mr. Vidu channel එක subscribe කරගන්න කැමති කට්ටිය ඔක්කොම ගිහිල්ලා මොකද ඒකේ ලක්ෂ ගාන තව subලා 8000යි ඕනේ. හරිද? ඒකේ 8000 ගෙවු ගාම තව එකක් දානවා. අපි එක සින්දුවෙන් තමයි මේ subලා ලක්ෂ ගාන්න යන්නේ. ඒ මොනොත් මං හිතන්නේ ලංකාවේ පළවෙනි channel එක. හරිද? ඒකෙන් දෙයක් ගිහලා sub කරගන්න හැමෝම. ඒත් එක්කම අද වීඩියෝ එකත් ඉතින් සුපිරි ආතල් වීඩියෝ එකක්. අපේ cricket ගැන ඊට පස්සේ බෝල්ලන අක්කලා ගැන ඒව මේවා අපි ගොඩාක් කතා කරනවා. ඇත්තටම cricket තමයි ජීවිතේ. cricket තියෙන හදවතේ මේ. ඒ හදවතේ cricket. මේ පේනවනේ සිංහයෝ මේ සිංහයෝ පිරිලා හදවතේ cricket scene එකේ අද ඉන්නේ. තව හොල්ලන අක්කලා ඉන්නවා. ඒව මේව ගොඩාක් තියෙනවා. සාදු බණ කියනවා, සාදු සින්දු කියන ඒවා තියෙනවා. ගොඩක් තියෙනවා. එහෙනම් වැඩි බයිලා ගන්න ඕනේ නැහැ. අද අපි යමු අපේ වීඩියෝ එකට ඇතුලේදී සෙට් වෙමු. Woo! Right, මේ මොකද්ද? යමයි අක්කේ. පොඩයි පොඩ ඕ තොපි අක්කා නටන එක දිහා විතරක් බලපන් වෙන ඒවා බලන්න එපා කිසිම බලන්නවා අක්කා නටන එක දිහා විතරක් බලන්න හොඳ සින්දුවක් දාලා හොඳ නටුවක් නටනවා ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැනේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ හිතන ගොරකම් කරලා මට නොකිය හිතට වෙලා මගේ හීනෙත් වගේ ඉල්ලා මාගේ හුස්ම නුබේදෝ අර පේන ආස මගේ දෝ නුඹ තාම මගේම නේදෝ නියමයි. හරිම ලස්සනයි. පුදුමාකාර ලස්සනක් තියෙන ඇත්තටම. ඉතින් ඒ කාලේ ඉඳන් අපිට එහෙම ඩාන්ස් අපිට පුළුවන්. අපිටත් පුළුවන්. හරිද? ඒ වගේ මේ අක්කටත් පුළුවන්. ඉතින් ඒකින්ද ඒ අක්කගේ තියෙන දක්ෂතාවය. ඒ අක්කගේ තියෙන දක්ෂතාවය තමයි චලනය කිරීම. වස්තු චලනය. හරිද? ඒකින්ද තමයි ඒ අක්කා එක දේවල්. එක එක්ස්පීරියන්ස් try කරනවා. මම දැක්ක මේ සින්දුවේ මෙහෙම කරනවා. මෙහෙම කරනවා. ඒ කියන්නේ ඒ වගේ දේවල් කරන්න පුළුවන් මිනිස්සුන්ට. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අඳුන් සමහර ඒවා අඩු ඇති. ඒවා ගැන හිතන්න එපා. ඒ අක්ක ඊළඟ පාර ඒ වගේ දේවල් ඇඳලා කරයි. අපිට ප්‍රශ්නකුත් නැහැ. හරිම හොඳයි. අපි මිනිස්සුන්ට බයින්නේ නැහැ අතන හොඳ කියන්නේ ඒකින්ද හරිම හොඳයි යාර. හෝ ස්කිප් කරන්න නෑ. ඉතින් ඔයාලා දන්නවනේ මචං මේ දවස්වල ක්‍රිකට් මැච් යනවා, ඒ වගේම ෆුට්බෝල් මැච් යනවා. ඔයාලට පුළුවන් ගෙදර ඉඳලා මේ මැච් දිනන්නේ කවුද, පරදින්නේ කවුද කියලා ඔට්ටු දාලා අතට ගානක් දිනා ගන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි පොඩි කාලේ සෙල්ලම් කරන මිනි ගේම්ස් තියෙන්නේ. ඒ පොඩි ගේම්ස් සෙල්ලම් කරලත් ඔයාලට සල්ලි දිනා ගන්න පුළුවන්. ඉතින් මේක දිනන්න වගේම පරදින්නත් පුළුවන්. ඒක ඔයාලගේ දැනුම සහ ඔයාලගේ ලක් එක අනුව තීරණය වෙන දෙයක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඔයාලා යන්න ඕනේ මුලින්ම Google එකට ගිහිල්ලා 1x නැත්නම් 1x B අකුරයි ඊට පස්සේ E අකුරයි T අකුරයි සර්ච් කරලා යන්න. ඊට පස්සේ ඔයාලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ විදු capital VIDU කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. ප්‍රොමෝ කෝඩ් කියන තැනට රෙජිස්ට්‍රේෂන් එකේදී. එතකොට ඔයාලට ලොකු බෝනස් එකක් දිනා ගන්න පුළුවන්. මොකද ඒක මගේ ප්‍රොමෝ කෝඩ් එක. ඉතින් හැමෝම ගිහලා මේ ප්‍රොමෝ කෝඩ් එක ගහලා රෙජිස්ටර් වෙන්න. ඔයාලට මේකට සල්ලි ඩිපොසිට් කරන්න සහ විත්ඩ්‍රෝ කරන්න iPay, UPay, සම්පත් විශ්ව සහ bank transfer වලින් කරගන්නත් පුළුවන්. එහෙනම් ඔයාලත් යන්න ඒ සයිට් එකට ගිහිල්ලා සල්ලි දිනා ගන්න. ජය වේවා. සුදු අම්මා. ඔව් මේ මොකද්ද? මේ අහනවා. මේ මොකද්ද? මේ මං කඩේට ඩිංගල් දුවලා එන්න. අයියේ. ඔතන ඉන්නවා. හරි මං එනවා ඉක්මනට එනවා. මම ඕනි කෙනෙක් සමග සුදු මහත්තයෙක් හුරතල් වෙන වීඩියෝ එකක් මට පේන විදිහට. හොඳයි ඒක හොඳයි. ඇත්තටම හුරතල් වෙන්න ඕනේනේ. හුරතල්. ඉන්න ඩිංගල් එනවා. ඕකේ. කඩේට සුද්දා. මොකද දැන් තරහින් වගේ යාදරේට කඩේට ගියද බඩු ගන්න මොකද කියන්නේ දෙන්න කොකා කෝලයක් ගෙනල්ලා ඔයා තෝනේ පුතා නෑ මට අම්මට ඌවර්ප කියන්න එපා ඉතින් ඔයා ඉල්ලුවා නෑ මෙව බොන්න එහෙනම් තින්න ආයි මාරු කරේ දැන් ඉතින් මම අපරාධ මං කැඩුවත් එක්ක කෝ කැඩුවා සද්ද නෑ සද්ද එන්න කට්ටක දැන් මොනවද මට දෙන්න එපා උම්ම දෙන්න එපා හරිම ලස්සනයි හරිම හුරතල් ඇත්තටම මේ වගේ දේවල් බලද්දී අපිට ඉරිසියා හිතෙනවා මොකද අපි තාමත් කණිකඩ ඇයි කියලා අපිට හිතෙනවා ඉතින් ඇත්තටම හරිම ලස්සනයි හරිම හුරතල් දෝනියේ මේ බලන්න මූණ මේ අනේ චල්ල කුට්ටි පිස්සු
කමන්නේ චල්ල කුට්ටි විතරයි හරිම හොරතල් දිගටම කරගෙන යන්න සුදු තාත්තිත් එක්ක වගේ පෙම්වතත් එක්ක පෙම්වතත් එක්ක මේවට බයින්න ඕනේ නැහැ ඇත්තටම මේවා හරිම හොරතල් එක පාටින් අම්මට ගෑවා එක පාට ඒ වගේ දේවල් ආවේ සාමාන්‍ය දේවල් ඒවා කියවෙන්න පුළුවන් වීඩියෝ ඇතුලේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ හරිම ලස්සනයි හරිම හොරතල් රයිට් මේ මොකද්ද ඕ හරි බස් එකක් තියෙනවා කවුරු හරි එක්කෙනෙක් වීඩියෝ කරනවා බෑග් එකක් තියෙනවා එහා පැත්තේ මිනිස්සෙක් ඉන්නවා ඕකේ ඔයි ඔයි බෑග් එක අස්සෙන් වාට යම් කිසි දෙයක් පේනවද කරුණාකරලා සතිය බ්ලර් කරන්න එක හරි මෙන්න මේකයි විස්තරේ මහත්තයෝ මෙන්න මේකේ මේක ඇවිල්ලා මට ඇත්තටම නංගි කෙනෙක් දාපු වීඩියෝ එකක් හරිද ඉතින් ඔය බස් එකේ ඔය ඉන්න මිනිස්සයා මේ මූණ බ්ලර් කරපන් සසියා මූණ බ්ලර් කරපන් එක්ක බ්ලර් කරන්න එපා අයින් කරපන් මූණ පේන්න ඕනේ මුංගේ මූ ඇවිල්ලා තනිකර අසහනකාරයෙක් ඉතින් පේනවා ඔය එළියට දාගෙන ඉන්නවා තවන්ගේ ලිංගික පද්ධතිය ඉතින් බස් වල යනකොට ගෑනු ළමයිට ගොඩක් ඔය වගේ දේවල් වෙනවා ඒ වෙලාවට වීඩියෝ කර ඉන්න එපා අතට ගහපන් කෙල පොඩ්ඩක් ගාලා කෙල පිටින් ගානක් පැලෙන්නම ගහපන් හරිද ඒක වීඩියෝ කරගන්න ඊට පස්සේ මොකද මේ පොඩි ළමයිටවත් බස් එක යන්න නැත්තම් මේ මෝල් කලන්තේ මෝල් වසන්තේ උන් එක්ක මොකද මුට නාකි විසේද නැත්තම් බස් විසේද වදන මොදකද වැඩක් නැහැ කියලා ඉතින් මෙහෙම අසහනකාරය හැමතැනම ඉන්නවා ඉතින් ඒක හින්දා මේ බලන්න මේ කට අරන් ඉන්න හැටි මේ තෝගේ මට එනවා ඇයි බම් මේ අත කේන්ති යනවා තියෙනවා මන් දන්නේ අද කේන්ති යනේම විතරයි තියෙන්නේ මට මුන්ගේ කටේ මදන මොදක් ගුලියක් ඔබලා මොකද බලන්න මුද මාර්ගෙත් මදන මොදක් ගුලියක් කොබන්න ඕනේ. එතකොට තමයි මුගේ මදන විෂය හොඳ වෙන්නේ. ඉතින් ඔය වයසට ඔහම තමයි මාත්‍යෝ නාකි විෂය සන්තෝෂය කියලා. හැබැයි මේ වගේ දේවල් කරන්න එපා. දුටු යන මුන්ට ගහලා දාන්න ඕනේ. හරි. අර බලපන් එළිය දාන් ඉන්නේ විදිය ලැජ්ජ නැතුව. ඒක බ්ලර් කරපන්. බෑග් එකේ වාගන්න බෑග් එකේ. බෑග් එක කරලා අයිබ මොකක්ද අල්ලන්නේ? කොට දෙන්න ඕනේ අපෝ තොපි වගේ එවුන් ඔබ දන්නවද ඔය බෑග් එකේ ෂිප් එක කරලා අවශ්‍ය පද්ධතිය ඒකට දාලා ෂිප් එක ගහන්න ඕනේ. අන්න ඒව තමයි කරන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි මිනිස්සුන්ට බයින්න නැගුවොත් මේ වගේ වෙන්න නම් බයින්න වෙනවා. අයි මේ මොකද්ද? ඕකේ. අර ඕ පොඩි යාළුවෝ දෙන්නෙක් හමු වෙනවා අපිට පේනවා යාළුවෝ දෙන්නෙක් මං හිතන්නේ යාළුවෙක්ගේ ගෙදර ගිහලා තවත් යාළුවෙක්. හරි ප්‍රශ්නයක් නෑ. මොකක්ද දන්නේ වීඩියෝ එකනේ. මොකල දේවල් හුඟක් කෙරුවේ ඔබ තබන්නයි මලක් වගේ සුවඳ හැම මිනිහේදීවා සංසාරේ දවසක ආයේ හමුවන කල්මැති. හරි ඕ පොඩ ඉන්න. හරි මේක ගැන ඇත්තනෝ මේමයි දැන් ඕගොල්ලෝ දන්නවනේ මේ කවුද අපි දන්නේ කවුද කියලා. හරි කොහොම හරි කමන්නේ මේගොල්ලෝ ඇවිල්ලා මට පේන විදියට ගේ කපල් එකක්. හරිද? ඒවා හරි ප්‍රශ්නයක් නෑ. ඒවා තියෙන්න ඕනේ. ඉතින් Tamanට කැමති එක Taman කරන්න ඕනේ. දැන් ගේ කපල් එකක් හිටියා කියලා ප්‍රශ්නයක් නෑ. මම තොපි දැන් ගේ කියලා කියන්නේ තොට දෙන්න දැනගන්න. හරිද? අපිට එහෙම නෑ. මම එහෙම නෑ. මම කැමති කෙල්ලොන්ට විතරයි. හැබැයි මේම කොල්ලොන්ට කැමති තියෙනවානේ. ඒවා තියෙන්න ඕනේ. හරිද? මේවා අපි මේ වීඩියෝ දාන්න හේතුව ඒ බලට අපහාස කරන්නද නෑ. ගේ අයට අපහාසයක් නෙමෙයි මේක. මේක ඇවිල්ලා ගේ වුණත් කොල්ලෙක් කෙල්ලෙක් වුණත් ගොන් ආතල් විදියට හැසිරෙනව නේද? ඒ කියන්නේ වීඩියෝ දාලා ගොන් ආතල් විදියට හැසිරියන් උඹලා කාමරයක් ඇතුලේ ඔක්කාටත් පේන්නේ නැතුව නේම ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි වීඩියෝ දාලා ඒව සමාජයට පෙන්වන්න දාද්දී ඒක විහිළුවක් වෙනවා එතකොට. හරි? එහෙම නැතුව ඔයාලා දැන් මේ මං හිතන්නේ අරුගේ අත ගිහිල්ලා අනිත් එකාගේ පල්ලෙහා මොකක් හරි කරනවා. ඒවා කරගන්න වීඩියෝ දාන්න නැතුව. හරිද? වීඩියෝ දැම්මම තමයි පොඩි අවුලක් තියෙන්නේ. බලමුකෝ. ඔබේ පින්තූරේ වැඩි වරුසා ඇදලුණා ආදරේ අත කොහෙද මේ තියෙන්නේ අත යටින් දාගෙන කොහෙද තනසෙන්න බෑ අන්තිමේ වැඩි වරුසා ඇදලුණා මිය නොයන ප්‍රේම බොරු කරලා කවදාවත් තනසෙන්න බෑ අන්තිමේ නියමයි. ඉතින් ඔහොම තමයි ආදරේ තොල්ලෙක්ට වෙන්න පුළුවන්, කෙල්ලෙක්ට වෙන්න පුළුවන්, ඇන්ටි කෙනෙක්ට වෙන්න පුළුවන්, නංගි කෙනෙක්ට වෙන්න පුළුවන්, අක්කෙට ප්‍රශ්නයක් නැහැ. ඒව අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ওই වගේ ගොන් ආතල් විදියට සමාජ මාධ්‍ය වෙත මුදා හරින්න නැතුව ඕගොල්ලෝ බීත්‍ය හතරක් ඇතුලේ ඕන දෙයක් කරගන්න. ඕගොල්ලෝ නම් තොල කෑවත්, කට කෑවත්, බඩ කෑවත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕව සමාජගත කාදී පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ එහෙම එකක් තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. හරිම ලස්සනයි. ගේ කට්ටියන් නෙමෙයි මම මේ අපහාස කරන්නේ ඇත්තටම. ඒ ඇවිල්ලා මේ වගේ ගොන් ආතල් වීඩියෝ දාන එකට. හරිද? රයිට් මේ උදෝ අම්මා. හාමුදුරු පොඩි හාමුදුරු නමවල් 1 2 3 4 5 5 නමක් ඉන්නවා. 6 නමක් ඉන්නවා. අනිත් හාමුදුරන්ගේ සිවුරු භාගයක් පේනවා. 6 නමක් ඉන්නවා හාමුදුරු. හරි මං හිතන්නේ මොකක් හරි බණක් හරි පිරිතක් හරි එහෙම දෙයක් වෙන්න ඕනේ. ගමේ කටේ කාරම් මම නටන්නද වදින්නද? වැදගත් නටමු.
Matto. Ammata. Loku hamduru. Loku hamduru. Loku hamduru. Loku hamduru. Niyamai. නියමයි. ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා වදිනවද නටනවද කියලා. ඉතින් මම ඒකින්ද වැඳ නැටුවා. එහෙම තමයි. එහෙම තමයි පොඩි හාමුදුරුවරුන්ට මේ කරන පාස යන්නේ මේ. එහෙම තමයි පොඩි හාමුදුරුවෝ. ඉතින් තාම පොඩිනේ. සින්දු කියන්න ඕනේ. හැබැයි ඒ වගේ සින්දුව පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ අතර. ඒක ප්‍රශ්නයක් පොඩි. එහෙම නැත්තම් හරිම ලස්සනයි, හරිම මිහිරි බණ පිරිත් වගේම සින්දු කියන්නත් ඕනේ හාමුදුරුවෝ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. සින්දුව පොඩ්ඩක් මාරු වුණා නම් තව ලස්සනයි. ජය වේවා අපේ හාමුදුරුවනේ. පෙරුවන් සරණයි. රයිට් මේ මොකද අම්බෝ පොඩින්න අනුරාධපුර ප්‍රදේශයේදී සිදුවීමක් පුද්ගලික උපකාරක පන්ති අසල දන්න කෙනෙක් ඉන්නවා නම් ළඟම ඇති පොලිසිය දෙනවස් කරනවා. මොකද්ද වෙන්නේ වලියක්ද? අම්මට උඩු අන්න ගහනවා හෙල්මට් එකෙන්. හරි මාතල් එක. හරි මන් දාන්න. කවුද යකෝ ඒ? කවුරු හරි කෙල්ලෙක්ගේ කටහඬක් ඇහුණා. ටීක් ආතල්ලෙක් කියලා කියනවා. ඕකේ. හෙල්මට් වලින් ගා ගන්නවා. මූගේ hina වෙන පිස්සු බන්දන්නේ. ඇයි බං ඇත්තට hina වෙන්නේ? මේ කොල්ලෝ ගහගatti ගෑනුට එන ආතල් නේ. කිචේ නලියන වැතිනේ ඇඟ hina වෙනවද බං? මෙහෙම ගහගද්දී ඒවා නවත්තපන් ගෝ ගිහිල්ලා. ඔර කොගලේ එනවා. කාගේද? ඔනේ සසිරුගේ ඔළුව. ඔඩෝ සසිරු? මේ. ඔඩෝ ඌ තවත් යන්න හදනවා. වලිය. මොකද මේ ගෑනු කේසයක්ද? ඌ හෙල්මට් එක ගත්ත ගහන්න අයියෝ වැදුන්නේ නැහැ නේ. මුන් ගියම් අයියෝ වැදුන්නේ නැලු. මේ ඇයි බං මේ ගෑනු එහෙම බං? අනේ මන් දන්නේ නැහැ. මුන්ගේ මූණ පේන්නේ කරවිට. ගහපන් සසිරු ගහපන්. සසිරු ගහපන් ඕම් හෙල්මට් එක අරන් ආවලු ගෑනු දෙන්නට ගහපන් පුළුවන් නම් සසිරු. මේක නවත්තන්න කවුරුත් නැද්ද? මම යන්නද? අංකල් ඔයා යන්නකෝ. මේ ගෑනු දෙන්න කවුද කියලා ඇත්තටම හොයා ගන්න ඕනේ. අංකල් ඔයා යන්නලු. ඇයි තොපිට බලිය බාන්නේ මේක රෙස්ලින්ද? WWEද? වරෙන් අපේ ගෙදර අපි දෙන්න ගහගමු. පන්ති එක මොකක් හරි වලියක් යන්නේ ලොකු වලිය. සසිරු තවත් ගහපන්ලුනේ. සසිරු ඇවිල්ලා මෙන්න මේකට ගහපන්කෝ. කොහොම හරි මොන මගුලක්ද යකෝ. අර පන්තියක වලියක් යනවා කොල්ලෝ. ඉතින් මේමයි කොල්ලෝ රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක් ඔය වයසේදී. හැබැයි සාම එහෙම රණ්ඩු වෙන්න එපා, වලි දාගන්න එපා. එහෙමයි කියලා. හැබැයි එහෙම වලියක් යනකොට අර ගෑනු ටික ෆෝම් කර සසිරු ගහපන්. අයියෝ වැදුන්නේ නැහැ සසිරු ගහපන්. සසිරු ඇවිල්ලා උට ඒකට ගහපන්කෝ. සසිරු නෙමෙම්බර් දෙන්න නම් විදු ගන්න ඈ. Okay boys, ඉතින් boys තරනේ girls අත් ඉන්නවනේ. ඉතින් okay boys and girls ඔන්න ඔය විදිහට තමයි අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මාව බැලුවට මෙච්චර වෙලා ඔයාට ගොඩක් පිං. හරිද? ඔයාට ගොඩක් පිං. එච්චරයි. මම එහෙනම් අදට යනවා. වැඩි ending එකක් නැහැ. මම අදට යනවා වීඩියෝ එක ඉවරයි. දැන් ඵලයන්. ගිහින් බුදිය ගන්න. වීඩියෝ එක ඉවරයි. subscribe කරලා නැත්නම් subscribe කරලාම බුදිය ගන්න. හරි? bye bye එහෙනම්. අපි ගියා බොසා. ඵලයන් ඉවරයි. ඵලයන්